අයිබෝවන් අද චමින්දටයි මටයි තියෙනවා පොඩි නෙමේ ලොකු දෙයක් පෙන්වන්න නේද? මොකද චමින්ද මේක වෙලා තියෙන්නේ? මේ තියෙන ඇත්තම මේ වෙන වර්ක්ෂොප් එකක රිපෙයාර් කරපු වාහනයක්. අසම දැන් එතනින් රිපෙයාර් එක කරලා අපි ගාවට ආව පොඩ්ඩක් ආයි චෙක් කරගන්න රිපෙයාර් එක කොහොමද කරනවා. දැන් මේ අපි දැන් ගලවලා බලපුවාම මේ දැහැන ලොකු හානියක් වෙලා තියෙන ඇත්තම රිපෙයාර් එකක් නෙමෙයි වෙලා තියෙන්නේ. ඔව්. රිපෙයාර් එකක් නෑ ඇක්සිඩන්ට් එකක් වෙලා රිපෙයාර් එකක් කරලා නෑ නේ. කරලා නෑ වගේ දැන් මෙතන මේ තියෙන්නේ. ඔව්. ඒක ඉතින් නැවත අපිට ආයි මේ මේක හයි නැවත රිපෙයාර් කරන්න වෙනවා. ඔන්න දැන් සාමාන්‍යයෙන් අපි වාහනයක් ඇක්සිඩන්ට් එකක් වෙලාද කියලා චෙක් කරන්න ගියොතින් හරි කොහෙට හරි ගිහිල්ලා බලන්න ගියොතින් හරි අපි සාමාන්‍යයෙන් බලන තැන් ටිකක් නේ මේවා නේ. මේ ලයින් එක හරියට තියෙනවද? මේ දොරවල් වල මේ හිඩැස හරියට තියෙනවද? ඒ වගේම තමයි මේ මෙතන ෆෙන්ඩර් එක නේ දෙන්නේ. ෆෙන්ඩර් එක ලයිට් එකේ ලයිනින් හරියද? ලයිට් එකේ ලයින් එක හරියද? මේ පේන්ට් එක හොඳට පේන්ට් වෙලා තියෙනවද? ඕවනේ අපි බලන්නේ චමින්ද. ඔන්න බලන්න වාහනයක් ඒ කියන්නේ මේක තනිකරම චෙසි එකේ ඉඳලා වැරදියට හදලා තියෙන්නේ. බත් මෙන්න මේ බොඩි එක ෆික්ස් කරලා තියෙනවා හැමෝම බලන නිසා හරියට ලයින් වෙන්න. මේක චමින්ද උස්සන්නකො මේක හරියටම පෙන්වන්න මේ ඇතුලේ කතන්දරේ. මෙන්න බලන්න දැන් මෙන්න මේකටන් මෙන්න මෙතනනේ අර චමින්ද පෙන්නපු විදිහට මේ බලන්න ඇක්සිඩන්ට් එක හදලා තියෙන විදිහ. හැබැයි මේක සාමාන්‍යයෙන් පේන්නේ නෑනේ. මෙතනට අනිවාර්යෙන් ගාඩ් එකක් එන නිසා කිසි කෙනෙකුට මේ ටික පේන්නේ නෑ වැහිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි බලන්නේ යටට ගිහිල්ලා ඇක්සිඩන්ට් එකක් තියනවාද කියලානේ චමින්ද. දැන් මේ බලන්න මේක බලනකොට චමින්ද මෙහෙම මේ වාහනේ මේ බලන්න ඕගලන්ටත් ඔන්න පේනවා. ඔය හරි අඩුපාඩුවක් තියෙනවා කියලා පේනවාද? හොඳටම තියෙනවා. නමුත් මම මේ පෙන්වන්නේ ඔබට මේ වගේ වාහනයක් ඇහැ මට්ටමට බැලුවට මේ වාහනේ කිසිම මේ අඩුපාඩුවක් පේන්න දෙයක් නැහැ. ඉතින් අපි පුනා කියනවා අර වාහන ඇක්සිඩන්ට් රිපෙයාර් එකකින් පස්සේ කවමදාකවත් අඩුපාඩු ඇස්සලට බලන්න බෑ කියලා. කොහොමද බලන්න පුළුවන්? ටච් රිපෝට් එකකින් ස්පෙනීසි ටච් රිපෝට් එකෙන් විතරමයි නේද? ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ වාහනයක් ගන්න කලින් අනිවාර්යෙන්ම ස්පෙනීසි ටච් රිපෝට් එකක් ගන්න. එතකොට මේ සියලුම දේවල් මෙෂර් කරනකොට පේනවා. ගොඩක් වෙලාවට චමින්ද දැන් අපි මෙන්න මේ ශිල්පියා ගැන කතා කරන්න ඕනේ. මේ වාහනේ හදලා තියෙන්නේ ප්‍රසිද්ධ ආයතනයකින් නේද? ඒ ආයතනයේ නම කියනවා නේද? ඒක කියන්නේ නැතුවෙමු. ප්‍රසිද්ධ ආයතනයකින්. හැබැයි ඒ ප්‍රසිද්ධ ආයතනයෙන් මේ වගේ වැරදියට හදන්න අය කියලා ඉන්ස්ට්‍රක්ෂන් එකක් එන්නේ නැහැනේ නේද? එතකොට තනිකරම මේ වාහනේ හදපු ශිල්පියා ගැන කියන්න ඕනේ. තාක්ෂණ මේ අපි ඒක ටෙක්නීෂියන්ට ඇත්තටම කතා කරමු. ටෙක්නීෂියන්ට මේ ඔබ ගැන කතා කරන්නේ. මේ වගේ වැඩක් කරන්නද ඉගෙන ගන්නෙ? අපි සාමාන්‍යයෙන් වෘත්තියක් හරියට කරන්නේ මේ වගේ වැඩක් භාගයට කරන්නද? චෙසි එක හදාගන්න බැරි එක ගැන අපිට කියන්න පුළුවන්. මොකද ඒකට ඉක්විප්මන්ට් ඕනනේ. දැන් අපි ගම්පහ පුරවරයේ ඉන්න ආයතනයක් විදිහට ගම්පහ පුරවරයේ අපිට හරි පුදුමයි වර්ක්ෂොප් හතු පිපෙන්නා වගේ එනවනේ. හැබැයි ටච් එකක් නැහැ ගෙන්න ගන්නේ. ජිග් එකක් නැහැ. ඉතින් ළමයෙක් එහෙට මෙහෙට උනාය කියලා නේද චමින්ද? දැන් චමින්ද හරි මම හරි මේ ආයතනයෙන් වෙන ආයතනයකට ගියාය කියලා මේ වගේ තාක්ෂණය නැතුව වාට කරන්න පුළුවන්ද යමක්? බෑ. ඉතින් ඒක අපි සතුටෙන් කියන්නේ හතු පිපෙන්න වගේ වර්ක්ෂොප් රට ඇතුලේ බිහි වුණාට මේ ළමයි එක ආයතනයක ඉඳලා අනිත් ආයතනයට වැඩ කරන්න මූණවල් මාරු වුණාට වැඩක් නෑ. මේ අන්තර්ගතයේ තාක්ෂණය වර්ක්ෂොප්ස් වල නැති ඒවට යන්න එපා කියන්නේ ඒකයි. ඉස්සර කාලේ තමයි අපි මූණවල් බල යන්නේ නේද? ඒ කියන්නේ චමින්ද අද මෙතනද ඉන්නේ. හෙට තව තැනකද චමින්දගේ පස්සේ මිනිස්සු යන කාලේ දැන් ඉවරයි. දැන් යන්නේ මොකක් පස්සේද? ටෙක්නොලොජි එක පස්සේ. මොකද අපේ අලුත් පරම්පරාව හොයලා බලනවා වාහනයක් හරියට හදන්න තාක්ෂණය ඒ වර්ක්ෂොප් එක ඇතුලේ තියෙනවද කියලා. හරිම පුදුම වැඩේ තමයි ලංකාවේ ඇතුලේ ලොකුවට දී වෙන ආයතන. මේ වාහනේ හදලා තියෙන්නේ ලොකු නම්දරන ආයතනයකින්. හැබැයි තාක්ෂණය පාවිච්චි කරලා නැහැ. ඉතින් තාක්ෂණයත් එක්ක අපි ග්ලිට්ස් වාක් කණ්ඩායම ඉදිරියට යන්නේ
බය නැතුව අපේ ටෙක්නීෂියන්ස්ට වැඩ කරන්න පුළුවන් වෙන්නේ එකක් චමින්දලා වගේ හොඳ නායකත්වයක් තියෙන අය ඉන්නවා. හොඳ ඇහැක් තියෙන හොඳ සුපරීක්ෂාකාරීව ඉන්න කණ්ඩායමක් අපිට ඉන්නවා. හැබැයි චමින්දට ඒ වගේම කියන්න ඇති තාක්ෂණය ඔයාට අනිවාර්යෙන් මේ ළමයින්ගේ එරර්ස් හරියට බලන්න උවමනා වෙනවා. ඉතින් මේක අපි පුනා කියන්නේ වර්ක්ෂොප්ස් ඇති හතු පිපෙන්න වගේ පාරක් ගත්තොත් දිගට ඇති තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න මේ තාක්ෂණය තියෙනවද කියලා බල යන්න. නැත්නම් මේ වාහන හිමියට වාහනේ ඉන්ෂුරන්ස් එකෙන් පළවෙනි සැරේ ඇක්සිඩන්ට් එකට රුපියලක්වත් කැපෙන්නේ නැති වෙන්න හදාගත්තට අපිට බැරිද චමින්ද මේකට රිපෝට් එකක් දාලා ආයි ක්ලේම් එකක් ගන්න බෑ. එහෙනම් ආයිමත් මේ ඇක්සිඩන්ට් එකේ නිවැරදිතාවය කෙරුවයින් පස්සේ හරියට හදලා නැත්නම් Tamanට අතින් හදන්න වෙනවා. ඉතින් මෙහෙම Tamanට පාඩු නොවෙන්න තමයි මේ තාක්ෂණය කොහොමද පිට වෙන්නේ කියලා අපි මෙච්චර දවසක් චමින්දයි මායි කිව්වේ. මොන බාධාවත් අපි මේ කටයුත්ත ඉදිරියට ගෙනියනවා අපේ දරුවන්ට හරි හමං නීතිගරුක රටක් හැදෙනකන්. ඉතින් ඔබ සතුටුයි නේද? ඔබේ දුවා දරුවා අපේ ආයතනයට ඇවිල්ලා මේ ඉගෙන ගන්න දේ ලොව ජය ගන්නට හේතු වෙනවා. ඉතින් ස්තුතියි අපිත් එක්ක රැඳී හිටියාට.